පුතාලා දන්නවද ඒ ලෙවල් විභාගයේදී ආවොත් එහෙම ලංකාවේ දරුවෝ 90ක් වරද්දා ගන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාස දෙකක් තියෙනවා කියලා. ඔව් එහෙම ඉලෙක්ට්‍රෝන වින්‍යාස දෙකක් තියෙනවා. ඒ ක්‍රෝමියම් සහ කොපර්. නැවත වතාවක් ඒ ක්‍රෝමියම් සහ කොපර්. එහෙනම් අපි බලමුද ඇයි ඒ ඉලෙක්ට්‍රෝන වින්‍යාස දෙක එහෙම වරද්දා ගන්න කියලා. එන්නකෝ මම ඒක කියලා දෙන්නම්. පුතාලා සාමාන්‍ය විදිහට ක්‍රෝමියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවොත් වා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ 3D4යි 4s2 කියලා. මෙහෙම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවොත් මේක වැරදි. නැවත වතාවක් සාමාන්‍ය විදිහට ඔයා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවොත් එහෙම ඔයා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ 3D4යි 4s2 කියලා. එහෙම ඔයා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවොත් ඔයාට විභාගෙදී ලකුණු හම්බෙන්නේ නැහැ. ඇත්තටම ක්‍රෝමියම් වල මෙහෙම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් නෙමෙයි තියෙන්නේ. ඇත්තටම ක්‍රෝමියම් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙන එකයි. 4s වල ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. අපි බලමු එහෙනම් ඇයි එහෙම වෙන්නේ කියලා. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි පුතා 3D උපශක්ති මට්ටම ස්ථායී වෙන්නේ එයාගේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එක්කෝ භාගයට පිරුණාම අර්ධයක් පිරුණාම. ඒ කියන්නේ 3D වල ඉලෙක්ට්‍රෝන 5ක් තියෙදි. එහෙම නැත්නම් එහෙම 3D වල ඉලෙක්ට්‍රෝන 10ක් තිබෙද්දි. ඒ කියන්නේ D උපශක්ති මට්ටම ස්ථායී වෙන්නේ එයාගේ උපරිම ස්ථායීතාවයට ළඟා වෙන්නේ මේ D උපශක්ති මට්ටම අර්ධ වශයෙන් ඉලෙක්ට්‍රෝන වලින් පිරුණොත් හෝ සම්පූර්ණ වශයෙන් ඉලෙක්ට්‍රෝන වලින් පිරුණොත්. පැහැදිලිද? ඒ නිසා මේ ක්‍රෝමියම් පොඩි වැඩක් කරගන්නවා. මොකක්ද? එයාගේ මේ 3D ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ස්ථායී කරගන්න මේ අල්ලපු ගෙදර 4s කින් ඉලෙක්ට්‍රෝනයක් ඉල්ල ගන්නවා. ඉලෙක්ට්‍රෝනයක් ඉල්ල ගත්තාම මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 3D 5යි 4s එක බවට පත් වෙනවා. දැන් එහෙනම් හරිනේ 3D ගේ බලන්න අර්ධ වශයෙන් ඉලෙක්ට්‍රෝන පිටලා තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ස්ථායීනේ. ඒ නිසා සැබෑ ක්‍රෝමියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මෙන්න මෙහෙමයි. ඒ කියන්නේ 3D වල ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා 4s වල ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. එහෙනම් ක්‍රෝමියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කිව්වම ඔයා මේ විදිහට තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න ඕනේ. මෙහෙම ලියුවොත් වැරදි. මේක තමයි ක්‍රෝමියම්ගේ සැබෑ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ක්‍රෝමියම් වල අවසාන ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් පවතින්නේ. සැබෑ ක්‍රෝමියම් පරමාණුවක අවසාන ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් පවතින්නේ. එහෙම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලැබෙන්න නම් 3D වල ඉලෙක්ට්‍රෝන පවතිනවා කීයක්ද? 5ක් පවතිනවා. පුතේ ඔය ආකාරයෙන් තමයි කොපර් වල. කොපර් වලත් ඔයාලට පේනවද මේ 3D වල ඉලෙක්ට්‍රෝන 9ක් පවතිනවානේ. ඒක අස්ථායි. ඊට වඩා ස්ථායි මොකක් කරගත්තොත්ද? 3D වල පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 10ක් කරගත්තොත්. පැහැදිලිද? දැන් අපි බලමු කොපර් මේ 3D වල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 10ක් කරගන්න මොකද කරන්නේ? අර ක්‍රෝමියම් වල වගේම එයා කරන්නේ අල්ලපු ගෙදරින් ඉලෙක්ට්‍රෝනයක් ණයට ඉල්ල ගන්නවා. ඉලෙක්ට්‍රෝනක් ඉල්ල ගත්තාම එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 3D 10යි 4s එක බවට පත් වෙනවා. ඇත්තටම කොපර් පරමාණුක අවසාන ශක්ති මට්ටමේ පවතින්නේ එක ඉලෙක්ට්‍රෝනයයි. දැන් බලන්න කොපර් වල 3D වල ඉලෙක්ට්‍රෝන 10ක් පිටලා තියෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ස්ථායි. මේ තමයි 3D උපශක්ති මට්ටම ස්ථායීම අවස්ථාව. එහෙනම් සැබෑ කොපර් පරමාණුවක අවසාන ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනය තියෙන්නේ 3D වල ඉලෙක්ට්‍රෝන 10ක් පවතිනවා. එහෙනම් හොඳින් මතක තියාගන්න ක්‍රෝමියම් වලයි කොපර් වලයි මේ දෙන්නගෙම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ප්‍රතිසංවිධානය කරගෙනයි පවතින්නේ. අපපාරක් කොපර් සහ ක්‍රෝමියම් කියන දෙන්නාම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ප්‍රතිසංවිධානය කරගෙනයි පවතින්නේ. ක්‍රෝමියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අවසන් වෙන්නේ 3D 5යි 4s එකෙන්. කොපර් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අවසන් වෙන්නේ 3D 10යි 4s එකේ. එහෙනම් පුතාලා අදින් පස්සේ හරියටම ක්‍රෝමියම් වලයි කොපර් වලයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා. කොහොමද ඔයා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ? ක්‍රෝමියම් වල නම් ඔයා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අවසන් කරන්නේ 3D 5යි 4s එක කියලා. කොපර් වල ඔයා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අවසන් කරන්නේ 3D 10යි 4s එක කියලා. හොඳින් මතක තියාගන්න මේ මූලද්‍රව්‍ය දෙකේම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ප්‍රතිසංවිධානය වෙලා තියෙනවා. මේ මූලද්‍රව්‍ය දෙකේම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වම ඔයාලට පේනවා අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එක බැගින් පවතින්නේ කියලා. එහෙනම් මේ මූලද්‍රව්‍ය දෙක අවුස්භාව මූලධර්මයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දී අපගමනය වෙනවා. ප්‍රථමයෙන්ම අවුස්භාව මූලධර්මයේ අපගමනය වෙන මූලද්‍රව්‍ය තමයි පරමාණු ක්‍රමාංකයේ 24 වන ක්‍රෝමියම්. දෙවනුවට අපගමනය වෙන මූලද්‍රව්‍ය තමයි පරමාණු ක්‍රමාංකය 29 වන කොපර්. එහෙනම් ක්‍රෝමියම් කොපර් කවදාවත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දී අදින් පස්සේ ඔයා වරද්දා ගන්නේ නැහැ. ලස්සන අනාගතයක් පුතාලට හදාගන්න තියෙන ලේසිම සහ පහසුම පාර තමයි හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීම. ඒ නිසා උපරිමයෙන් ගැම්මින් වැඩ කරලා ඉවරලා අපි මේක කොට දාගමු. මම දයාල් හේරත්.
ඔර ගෙඩිය පැනලා යන්නේ නේද හැදුවේ? එහෙම පැනලා යන්න දෙන්න බෑ. එන්නකො චුට්ටක්. ඔයා තනියම පරමාණු ක්‍රමාංක 42 මොලිබ්ඩිනම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න ඕනේ. ඒ විතරක් නෙමේ පරමාණු ක්‍රමාංක 47 සිල්වර් වලත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න ඕනේ. ඒ දෙකත් අර ක්‍රෝමියම් වගේම කොපර් වගේම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ප්‍රතිසංවිධානය කරගන්නවා. මොකක්ද කරගන්නේ? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ප්‍රතිසංවිධානය කරගන්නවා. මොකටද? ස්ථායි කරගන්න. මොකක්ද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ස්ථායි කරගන්න. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය හරියට ලියලා වෙලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න.